රසයිද? යමි. හෙලෝ කොහොමද ඔයාලට? හොඳින් ඇති කියලා හිතනවා. තෙනුවරෝ ප්‍රොඩක්ෂන් වෙත අදත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද මම යන්නේ රෙසිපි එකක් try කරන්න. ඔයාලා කැමතිම විදිහේ රෙසිපි එකක්. අපි බලමු මොකක්ද කියලා. මං අද යන්නේ ඉසෝ වඩේ. ඔයාලා හැමෝම කන්න කැමති ඉසෝ වඩේ. ඒක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. මේ කොළ පාටට තියෙන ලංකාවේ වගේම තියෙනවා මේ කරපිංචා, රෙඩ් අනියන්, garlic, පැයක් විතර පොඟාගත්තු කඩල පරිප්පු තියෙනවා මයි ළඟ. සහ විශේෂයෙන් අපිට ඕන වෙනවා ඉස්සෝ. මං ඔලුව කඩාගෙන අයින් කරගෙන පිරිසුදු කරලා තියෙන්නේ. අපි මේ ටික පොඩි සයිස් වලට කපා ගන්න ඕන. මේ සුදු ලුණු අනියන් ටික අපි කපාගෙන එමු. ඔන්න මගේ මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය ටික මම පොඩි සයිස් වලට කපා ගත්තා. මෙතන තියෙනවා කරපිංචා, අනියන්, chili, garlic, chili powder තියෙනවා. මේ ස්පයිසි ටික ඔයාලට මේකට අවශ්‍ය සැර විදිහට ගන්න. ඔයාලා කන සැර ප්‍රමාණයක් තියෙනවනේ. ඒ විදිහට අවශ්‍ය විදිහට දාගන්න. මම මේ ටික ගත්තා. මේ තව මේ ඉස්සෝ ටික ලුණු ගම්මිරිස් ටික දාලා තියාගත්තා. දැන් මම යන්නේ මේ ටික මික්ස් කරගන්න. අපි බලමු කොහොමද මේවා මික්ස් කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම ස්පයිසි ටික මේකට එකතු කරගන්නවා. පස්සේ ඊතුරු අමුද්‍රව්‍ය ටික ඇඩ් කරගන්න. දැන් මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මම පරිප්පු ටික මේ කොටා ගත්තේ මගේ පොඩි වංගෙඩියක් තියෙනවා ඒකේ. මේක බෙන්ඩ් කරගන්නත් පුළුවන්. අර වංගෙඩියේ මේව කරන්නේ නැද්දි අර පොඩියට කෑලි මේව වෙන්න අපිට අර අවශ්‍ය ප්‍රමාණයට මේව බෙන්ඩ් කරගන්න මේ කොටා ගන්න පුළුවන්. ඒකයි වංගෙඩිය කොටා ගද්දි ලේසි. මේක හොඳට මික්ස් කරගන්න. මේ විදියට දැන් මම මේක මික්ස් කරගෙන ඉවරයි. මම මේක ඉස්සා මේ වඩේකට දාලා ඇලවෙන්න මේ වගේ පාන් පිටි දාලා පොඩි මිශ්‍රණයක් හදාගත්තා. නැත්තම් ගැලවෙනවා ඉස්සා මේ වඩේකෙන්. මෙන්න මේ විදිහට ඔයාලත් හදනවා නම් මේ මිශ්‍රණය මේ ගානට මේ විදිහට හදාගන්න. වඩේක මෙන්න මේ විදිහට රවුමට අරගෙන පොඩ්ඩක් මෙතන පොඩ්ඩක් තද කරලා වලක් වගේ හදාගන්න. ඊට පස්සේ පාන් පිටි ගන්න එක උඩ. මේ පාප්ප වගේ අර අපි ඔය සරුංගල් එහෙම මලවන් පාප්ප එහෙම හදාගෙන ඒ සයිස් එකට හදාගන්න. එතකොට ඇලවෙනවා ඉස්සා. ඉස්සා මේ විදිහට තියාගන්න මේ කුඩේ.
මෙන්න මේ විදියට දාගන්න. එකක් දාදී ඉස්සලා දාපු එක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න මොකද ඒක කර වෙන්න බලයි නැත්තම්. මේ බලන්න අර පාන් පිටි ගාලා දාපු එක හොඳට ඇලවිලා. නැත්තම් මේක නිකම්ම දාන්න පුළුවන්. නමුත් දැම්මම ඒක ගැලවිලා යන්න බලනවා. අනිත් වඩේ හදනවා වගේ මේ පොඩ්ඩක් අමාරුයි මේ හදාගන්න. මේ පොඩි වඩේ නම් ක්‍රවුන් කරලා දාන්න විතරනේ තියෙන්නේ. මේක අමාරුයි චුට්ටක් හදාගන්න. මෙන්න මේ විදිහට බෙද ගන්න. මේක දාපු ගමන් ආට මෙහෙට කරන්න යන්න එපා. මේ ගැලවෙන්න බලනවා තෙත පිටින්නේ තියෙන්නේ. මේ විදිහට දැන් මම බෙදලා ඉවර වෙන්නත් ළඟයි. රසයිද? යමි. මෙන්න මං හදාගත්තු ඉස්සෝ වඩේක. ඔයාලා ගෙදර හදලා රස බලන්න. මේක කොහොමත් ලංකාවේ එළියෙන් කනවා නම් එක ඉස්සෝ වඩේ එකක් 100ක් වගේ ගාණක් වෙනවා. ලොකු ගාණක්. ඒ නිසා ගෙදර හදලා ඇති වෙන්න ඔයාලට කන්න පුළුවන්. රසට හදලා කොහොමද කියලා කියන්න. රස කොහොමද කියලා මට කියන්න මැසේජ් එකකින්. එහෙනම් අදට අපි ගිහින් එන්නම්.